කොහොමද? ඉතින් මේ ව්ලොග් එකෙන් මම අරගෙන එන්නේ මම හෑන්ඩ් පේන්ට් කරන දවසක් කොහොමද ගත වෙන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ වෙසක් දවස්වලට පස්සේ මම ගත්ත වීඩියෝ ක්ලිප්ස් ටිකක්. මොකද වෙසක් ඉවර වුණාට පස්සේ පොසොනුත් ඉවර වුණාට පස්සේ වෙසක් කූඩු ටික චුට්ටක් ගේ ඇතුලේ මම වැඩ කරන කොටසේ තමයි තියලා තිබ්බේ. ඊට පස්සේ මම අතු ගාලා පිරිසිදු කරලා පහන තියන්න තමයි යන්නේ. සාමාන්‍යයෙන් මම වැඩ කරන්න කලින් අනිවාර්යෙන් ගේ අතු ගාලා පහන තියලා තමයි වැඩ පටන් ගන්නෙ. ඉතින් එන්නේ විදිහට තමයි ඔන්න ඔය විදිහට වැඩ ටික ඉවර වුණේ. ඊට පස්සේ මම හිතුවා අලුත් සාරි එකක් ඩිසයින් කරන්න. ඉතින් ඊට කලින් උදේවරුේ මම කරන වැඩ ටික තමයි මේ තියෙන්නේ. එතකොට ජනේල් ටික ඇරලා චුට්ටක් හුළඟ වදින විදිහට ලෑස්ති කරලා තමයි මම වැඩ කරන්නේ. එතකොට හරිම ෆ්‍රෙෂ් එකේ වැඩ කරන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන්නේ මම පේන්ටිං වැඩ ටිකට පාවිච්චි කරන බඩු ටික පිළිවෙලට තියලා තියෙන විදිහ. ඉතින් ඔන්න ඔය විදිහට ලේසියෙන්ම ගන්න පුළුවන් විදිහට පේන්ටිං බෝතල් ටිකත් ඔන්න ඔය විදිහට තමයි තියාගෙන ඉන්නේ. එතකොට මේ පැත්තෙන් ගත්තා, මේ පැත්තෙන් පේන්ට් කරා. ඔන්න ඔය විදිහට තමයි මම තියන් ඉන්නේ. නැත්තම් එහෙට මෙහෙට දුවන්න ගියාම කරදර නිසා. ඉතින් ඔය විදිහට දවස ගෙවෙන්නේ මගේ. ඉතින් ඔය අතරේ මම හෑන්ඩ් පේන්ටිං සාරි කරනවා, හෑන්ඩ් පේන්ටිං ගවුම් කරනවා. ඒවත් කරන අතරේ තමයි චූටි වීඩියෝ ක්ලිප්ස් ගන්න පුළුවන් වෙලාවට. ඉතින් දැන් ඔය පාට කරන්න හදන්නෙත් මං අන්න ඒ වගේ ඩිසයින් එකක්. ඒක කස්ටමර් ඉල්ලපු ඩිසයින් එකක්. ඉතින් ඒ ඔන්න ඔය විදිහට තමයි වැඩ ටික ආරම්භ කරේ. භාගයක් කරලා තිබ්බේ. තව වැඩ ටිකක් තිබ්බා. ඉතින් ඔය ටික සුදු පාට ගාලා ඊට පස්සේ ආයෙ ඒක හොඳට වේලෙන්න තියලා ආයෙ සුදු පාට ගාලා තමයි පාට කරන්නේ. එතකොට කස්ටමර්ට අවශ්‍ය විදිහට ලස්සනට වැඩේ කරලා දෙන එක තමයි මගේ එකම සතුට. ඉතින් ওই විදිහට පාට කරගෙන යන අතරේ සින්දුවකුත් දාගෙන සයිඩ් එකකින් එහෙම තමයි මම වැඩ කරන්නේ. ඒතකොට හරි රිලැක්ස්, හරිම මානසික නිදහසක් සතුටක් තියෙනවා මේ වැඩ කරනකොට. ඉතින් හෑන්ඩ් පේන්ට් කරන අය දන්නවා මේක සතුට. ඒ අතරට ඔන්න වැඩ බලන නිලධාරියත් ඇවිල්ලා ජනේලෙන් එපිකම් කරනවා. එයා තමයි මගේ හොඳ මේ යාළුවා. ඉතින් එයා තමයි උතන වැඩ බලන්නේ. ඉතින් එයා මාව දැක්කේ නැත්තම් අනිවාර්යෙන් ජනේලෙන් එබිලා චුට්ටක් බලනවා අක්කා ඉන්නවද නැද්ද කියලා. ඉතින් ඔන්න ඔය විදිහට ඔය තියෙන්නේ තේ සාරියේම ඩිසයින්ස් ටිකක් යන විදිහ ඔය විදිහට. ඉතින් ඔන්න ඔය විදිහට තමයි වැඩ ටික යන්නේ. ඉතින් ඒ අතරට හෑන්ඩ් පේන්ටිං වැඩ වගේම තව ස්ක්‍රීන් ප්‍රින්ටිං වැඩත් මම කරනවා. ඉතින් ඒකට වෙලා වැටෙන විදිහට තමයි මම වැඩ කරගෙන යන්නේ. ඔය තියන්නේ සාරිය ඉවරුණාට පස්සේ වීඩියෝ ක්ලිප් එකක්. ඉතින් හෑන්ඩ් පේන්ටිං වලට ආසායට ගොඩක් ටියුටෝරියල්ස් ඉස්සරහට අරගෙන යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් එහෙනම් අපිව ෆලෝ කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ආයි හම්බෙනකන් අලුත් වීඩියෝ එකක් අරගෙන එනකන් හැමෝම පරිස්සමින් ඉන්න ඕනි. ගිහිල්ලා එන්නම්. බයි.